ලෝක සිනමාවේ ආරම්භය පිළිබඳ කෙරෙන තුන්වෙනි දිගහැරම ලෙස අද වීඩියෝ පටය ගෙනෙන්නේ. මීට ප්‍රථමයෙන් ලෝක සිනමාවේ ආරම්භය ගැන වීඩියෝ දෙකක් The Storyteller YouTube නාලිකාවෙන් බලන්න පුළුවන්. ඒ වීඩියෝවල ලින්ක් එකත් පහලින් සඳහන් කරලා තියෙනවා. අද වීඩියෝ පටයෙන් කතා කරන්නේ නිහඬ සිනමාව තව දුරටත් කලාත්මකව හා තාක්ෂණිකව සංවර්ධනය කරන්න උරුදුන් සිනමාකරුවන් දෙදෙනෙකු ගැනයි. පුරෝගාමී අවධියේ ඇමරිකා එක්සත් ජනපදයේ බිහිවන සාර්ථක සිනමාකරුවෙකු ලෙස හැඳින්වෙන්නේ එඩ්වින් එස් පෝටර්. චලන රූප භාවිතයෙන් කතන්දරයක් කීමේ ක්‍රමය සොයා ගැනීමේ පුරෝගාමියා වන්නේද චිත්‍රපට කලාවේ සංස්කරණය මුල්වරට ඉදිරිපත් කරන්නේද මොහුයි. මේ නිසාම මොහුව සංස්කරණයේ පියා ලෙස හඳුන්වනවා. එඩ්වින් එස් පෝටර් විසින් නිර්මාණය කළ චිත්‍රපට 300කට ආසන්න වන අතර ඉන් කිහිපයක් ලෙස 1903 දී ඔහු නිර්මාණය කළ The Life of an American Fireman චිත්‍රපටය, 1903 දී නිර්මාණය කළ The Great Train Robbery චිත්‍රපටය, 1903 දී නිර්මාණය කළ Ex-Convict චිත්‍රපටය, 1905 දී නිර්මාණය කළ The Kleptomaniac චිත්‍රපටය, 1906 දී නිර්මාණය කළ Life of a Cowboy චිත්‍රපටය, 1908 දී නිර්මාණය කළ Rescued from an Eagle's Nest චිත්‍රපටය හැඳින්විය හැකියි. මෙම චිත්‍රපට අතරින් The Life of an American Fireman චිත්‍රපටය වාර්තා වෘත්තාන්ත චිත්‍රපට ධාරාවේ ආරම්භය ලෙස හඳුන්වනවා. The Great Train Robbery චිත්‍රපටය සංස්කරණ රීතිය හොඳින්ම භාවිතා කළ චිත්‍රපටය ලෙස හැඳින්වෙනවා. මෙම චිත්‍රපටයේ කතාව විවිධ ස්ථානවල විවිධ පසුතල භාවිතා කරමින් අවස්ථාව මුල සිට පිළිවෙලට රූපගත නොකර පසුව නිසි අනුපිළිවෙලට හා හැඟීම් මතු කරන ආකාරයට සම්බන්ධ කර චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා. Ex-Convict සහ The Kleptomaniac නම් චිත්‍රපට සමාජ සාධාරණත්වයේ පිළිබඳ තේමාවන් ඔස්සේ නිර්මාණය කරලා තිබෙනවා. චිත්‍රපටයේ කලාමාධ්‍යයක් ලෙස වැඩෙන්නට පටන් ගත්තේ ඩේවිඩ් වෝග් ග්‍රීෆිත් සමගයි. මොහු උපයෝගී කර නොගත් හෝ අනාගත සිනමාකරුවන්ට උපයෝගී කර ගැනීම සඳහා මඟ නොපෙන්වූ කිසිදු මූලධර්මයක් කලසුදු සිනමාවේ නොමැති බව සාමාන්‍ය පිළිගැනීමයි. නාට්‍ය රචකයෙකු ලෙස කලාවට පිවිසෙන මොහු පසුව දර්ශන රචකයෙකු ලෙස එඩිසන්ගේ චිත්‍රපට සමාගමට බැඳෙනවා. 1908 දී කතා රචකයෙකු හා අධ්‍යක්ෂකවරයෙකු ලෙස බයෝග්‍රාෆ් සමාගමට බැඳුණු මොහු 1908ත් 1914ත් යන කාලයේදී චිත්‍රපට 500කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරනවා. 1908 සිට 1914 දක්වා ග්‍රීෆිත් තම චිත්‍රපට ගමන The Adventure of Dolly සමග ආරම්භ කරන අතර ජූඩිත් of Bethulia සමග අවසන් කර බයෝග්‍රාෆ් සමාගමට සමුදී ස්වකීය චිත්‍රපට නිර්මාණය කිරීමට යොමු වනවා. මොහු නිර්මාණය කළ චිත්‍රපට අතරට 1915 දී නිර්මාණය කළ The Birth of Nation, 1916 Intolerance, 1918 Heart of the World, 1919 Broken Blossoms, 1920 Way Down East, 1921 Orphans of the Storm, 1921 Dream Street, 1922 One Exciting Night, 1923 The White Rose, 1924 America, 1924 දී Isn't Life Wonderful, 1931 The Struggle ඔහුගේ අවසන් චිත්‍රපටය ලෙස නිපදවනවා. ඔහු නිර්මාණය කළ චිත්‍රපට අතර වඩාත් විශිෂ්ටතම චිත්‍රපටය වන්නේ The Birth of a Nation චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය පැය 3කට අධික ධාවන කාලයකින් යුක්ත වන අතර සිනමාවේ මහා කාව්‍ය ලෙස මෙම චිත්‍රපටය සලකනවා. අනෙක් විශිෂ්ට නිර්මාණය වන්නේ Intolerance චිත්‍රපටයයි. ඉතිහාසයේ අවදීන් 4ක සිදුවන සිද්ධීන් එකම කතා පුවතක් ලෙස ඉදිරිපත් කරනවා. ග්‍රීෆිත් විසින් භාව ප්‍රකාශන තීව්‍ර වන ආකාරයට රූපය සකස් කිරීමට උත්සාහ ගත්තා. දුර රූප, මධ්‍යම රූප, සමීප රූප ලෙස රූපය වර්ග කළා. කැමරා චලනය මගින්, ඒ කියන්නේ කැමරාව හැරවීම, තුරස් කිරීම,
කැමරාව ඉහළට එසවීම, පහළට යොමු කිරීම ආදී ක්‍රම මගින් රූපයේ අර්ථය වර්ධනය කළා. විවිධ කාච භාවිතයෙන්ද ආලෝකය පාලනය කිරීම වගේද රූපවල භාවයන් වඩා තීර්ව කිරීමට කටයුතු කළා. මේ ආකාරයට උසස් නිර්මාණයන් බිහි කරන්නත් සිනමාවේ ගමන් මඟ වෙනස් කරන්නත් මොහු උත්සාහ දැරුවා. අද මේ තොරතුරු වලින් ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මගේ YouTube channel එකත් මතක ඇතිව subscribe කරලා තියාගන්න.